රයිට් අපි අද බලමු වැදගත් වෙන පොඩි software එකක් ගැන. ඒ software එක තමයි අපිට උදාහරණයක් විදිහට ගත්තොත් කාට හරි Zoom meeting එකක් කරනකොට ඒ Zoom meeting එකේදී participant එකට බලා ගන්න ඕන නම් post කරන කෙනාගේ නැත්නම් speaker ගේ key stroke මොනවද? එහෙම නැත්නම් mouse එකේ මොන බටන් එකද click කරන්න කියලා participant එකට පෙන්වන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් software එකක්. එහෙම නැත්නම් software ගැන video training හදන කට්ටියට තමන් කරන keystroke mouse click මොනවද කියලා පෙන්වන්න ඕන නම් screen එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් software එකක් ගැන. ඒ software එක තමයි keypress OSD කියන්නේ. මේ OSD keypress OSD එක download කරගන්න පුළුවන් මෙන්න මේ URL එක හරහා ඔබට. ඒක ඇත්තටම open source software එකක්. ඒක GitHub එකෙන් ඔබට download කරගන්න පුළුවන්. මේක download කරගන්න මෙන්න මේ GitHub එකට ගිහිල්ලා මෙන්න මේ කොළ පාට බටන් එක ගාව තියෙන download zip කියන බටන් එක click කරන්න තියෙනවා. එතකොට ඒක download වෙනවා. ඊට පස්සේ අපිට ඒක unzip කරගෙන unzip කරගත්තාන් පස්සේ අපිට හම් වෙනවා මෙන්න මේ වගේ folder එකක්. ඒ folder ඇතුලේ තියෙනවා 64 bit 32 bit කියලා version machine structure දෙකටම ගැලපෙන ඒ software එක compile කරපු exe file. ඒතර අපිට අපේ machine එක 64 bit නම් ඒක අරගෙන මෙන්න මේකේ keypress OSD කියන exe එක double click කරාන් පස්සේ ඒක ඇක්ටිව් වෙනවා. ඒක අපිට ඇක්ටිව්ද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ගියාන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා keypress OSD එක ඇක්ටිව් වෙලා තියෙනවා. right? ඊට පස්සේ අපි කරන හැම keystroke එකක්ම එහෙම නැත්නම් mouse click එකක්ම මෙන්න මේ විදිහට අපිට වම් අත පැත්තේ screen එකේ display වෙනවා. උදාහරණයකට අපි control C press කරොත් ඒක display වෙනවා. control A press කරොත් ඒක display වෙනවා. right? ඒක තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් එකට keypress OSD software.